2005 ජූලි 27 වෙනිදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වේ. මෙරට 30 වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවෙකු හෝ සිතුවේ නැහැ. ඒ පිටුපස සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් ලේච්ඡ යුද්ධයක් දියත් කළා. ප්‍රදේශ ගණනාවක බෝම්බ පුපුරවා හැරි LTTE ශ්‍රී ලංකා මහ බැංකුව කටුනායක කොන්තටුපළ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙන්ම බෞද්ධයාගේ මුදුන් මල් කඩවන් මහනුවර ශ්‍රී දළදා මාලිගයද සිය ප්‍රහාරවල ඉලක්කය බවට පත් කරගත්තා. 2001 වසරේ බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නව ප්‍රවේශයක් ඇති කරමින් LTTE සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණා. LTTE කලේ එම කාලය තුළදී ගිවිසුම කඩ කරමින් සිය යුද ශක්තිය තර කර ගැනීමයි. 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු ඔහු LTTEට සමය බැද්දෙකු කළා. එම සංවිධානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන පිළිවෙතක් අනුගමනය කළා. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එවක යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකාද ඉලක්ක කර ඔවුන් බෝම්බ ප්‍රහාර සිදු කළත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. 2006 ජූලි මාසයේදී ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල් ආරු සරෝව වසා දැමීමට LTTE පියවර ගැනීම සිව්වන ඊළාම් යුද්ධයට මඟ පෑදූ අතර වහාම යුදමය පියවර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ ලබා දුන්නා. එම හමුදා මෙහෙයුම අවසන් වූයේ 2007 වසරේදී නැගෙනහිරද සම්පූර්ණයෙන්ම LTTE ග්‍රහණයෙන් මුදා ගනිමින්. එළඹූ ජාත්‍යන්තර බලපෑම් පවා නොතකා සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වීමට තීන්දුව කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරද LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමට අනතුරුව අණ ලබා දුන්නා. සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ ත්‍රස්තවාදයෙන් කොටු කර ගැනීම සඳහා ඉදිරියට ඇදුණා. අහිංසක දෙමළ ජනයා මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්